ඔන්න ඉතින් අද වීඩියෝ එක සෝයා මීට්. ඉතින් සෝයා මීට් කන්න කැමති අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ කැමති රසකින් සෝයා මීට් පැකට් එකක් ගන්න. ඉතින් මම ගත්ත මෙන්න මේ වගේ පැකට් එකක්. ඊගාවට මම උණු වතුර දාලා මේක ටිකක් පෙඟෙන්න තිබ්බා. ඒ වගේම මේ පැකට් එක මම අරන් තියාගන්නවා. ඉතින් සෝයා මීට් පෙඟිලා ලොකු වුණාට පස්සේ මම ටිකක් දෙකට වගේ කපා ගත්තා. ඔයාලා කැමති ප්‍රමාණයකට කපාගෙන මේ වගේ තෙල් එකේ බෙද ගන්න. ඊට පස්සේ මම ඒකට ලුණු, පපඩම් එකතු කරලා ඒවත් බෙද ගන්නවා. ඒ වගේම කෑලි මිරිස් ටිකක් ඔයගොල්ලන්ට කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම රට කජු ටිකක් එකතු කරගත්තා. කැමති නම් කජු ටිකක් එකතු කරගන්න. මම හාල් මැස්ස ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම කරපෙන්ච කොළ ටිකක්. ඉතින් මේ හැමදේම එකට එකතු කරගන්න මේ වගේ බෙදගත්තට පස්සේ ඔයගොල්ලන්ට තව කැමති දේවල් තියෙනවා නම් මේ වගේ එකතු කරගන්න. පොල් කෑලි හිම සමහර අය දානවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කුඩු පැකට් එක මම මේ සෝයා මීට් එකට අමුවෙන් තමයි දාන්නේ. ඉතින් සුදු ලුණු මම මේ වෙලාවේදී මම බෙදලා ගත්තේ නැති නිසා සුදු ලුණු පවුඩර් ටිකක් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට ඔක්කොම එකට එකතු කරලා කලවම් කරලා ගත්තාම හරිම රසයි මේ බැදුම. ඉතින් ටික දවසක් කල් තියාගෙන උනත් කන්න පුළුවන්. ඉතින් ඔන්න මේක තමයි අපි හදාගත්ත සෝයා මීට් බැදුම. හරි ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලනුත් හදලා බලන්න කොහොමද රස කියලා. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.